හෙලෝ ගයිස්, ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ RSI ටෙක්නික් YouTube channel එකත් එක්ක. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම වීඩියෝ එකක් ඔයාගේ YouTube channel එකට අප්ලෝඩ් කරන්න කියලා. හරි. මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න අමතක කරන්න එපා කියලා. හරි. අපි වැඩි කතා නැතුව යන් අපේ වීඩියෝ එකට. හරි. අද මම අප්ලෝඩ් කරලා පෙන්නන්න යන්නේ ඔයාලට short වීඩියෝ එකක්. අපි ඒක කරන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම යන්න ඕන ඔයාලගේ YouTube app එකට. මෙන්න මෙහෙම. right. ඊට පස්සේ ඔයාලට යට බලා ගන්න පුළුවන් home, shorts, subscription, you කියලා හතරක් තියෙනවා. ඒක මැද්දේ මෙන්න මේ විදිහට plus icon එකක් තියෙනවා. ඔයාලන්නේ plus icon එක මත එකපාරක් click කරන්න. මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ එකක්. ඔයාලට මෙතනින් මේ රතු බටන් එකට මෙහා වම් පැත්තෙන් පේනවා ඇඩ් කියලා එකක්. අන්නේ ඇඩ් කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මෙතන එනවා ඔයාලට අප්ලෝඩ් කරන්න ඕන එක. මම මෙතන උඩින්ම තියෙන මෙන්න මේක තමයි අප්ලෝඩ් කරන්නේ. ඔයාලට අප්ලෝඩ් කරන්න ඕන එක මෙන්න මේ හෙලෝ ගයිස්, ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ RSI ටෙක්නික් YouTube channel එකත් එක්ක. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම පෙන්නනවා වීඩියෝ එකක් ඔයාගේ YouTube channel එකට අප්ලෝඩ් කරන්න කියලා. යටින් තියෙන මෙන්න මේ හරි. done මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න අමතක කරන්න එපා කියලා. මෙන්න මේ හරි. විදිහට අපි වැඩි කතා නැතුව යන්. right. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක හරි කියලා වැටෙනවා. ඔයාලා ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් මේකට සින්දුවක් තෝරගන්න බෑ. අපි මේකට සින්දුවක් තෝරගමු. මෙන්න මෙතන add sound කියන එකට එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම වැටෙනවා. මෙන්න соловья запев свисточек, сок березовый глоток. Тишины послушать волю, тропинки в лес густой. Поболтать. මෙන්න මෙහෙම ඊට පස්සේ නිල් හරිය දීලා මෙන්න මේ විදිහ තැනකට තමයි එන්නේ. මෙන්න මේ විදිහට හරිය දුන්නාම මෙන්න මෙහෙම ටිකක් ලෝඩ් වෙලා මෙන්න මෙහෙම වැටෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ රතු බටන් එකට දකුණෙන් තියෙනවා හරි බටන් හරියක්. අන්නේ හරිය උඩ එකපාරක් ක්ලික් කරන්න. ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එකක් ඇවිල්ලා මෙතන අපිට ටයිප් කරන්න එකක් එනවා. මම මෙන්න මෙතන ඒ කියලා තියෙන එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ විදිහට එකක් ටයිප් කරගන්නවා මෙතන. මෙන්න මේ විදිහට එකක් ටයිප් කරලා මෙන්න මෙහෙම done ටයිම්ලයින් කියන එක උඩ ක්ලික් කරලා මේක අපිට ඕන තැනට දක්වා ගෙනිය ගන්න පුළුවන්. මම මෙහෙම මේ හැදිට ගෙනිහිල්ලා ඔන්න ඔහම ක්ලික් කරන්න. ඊට පස්සේ ආයි processing කියලා වැටිලා මෙන්න මේ විදිහට පුටු අප්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. right. ඊට පස්සේ මෙන්න මෙතන caption your short කියලා දාලා මෙතන මාතෘකාව දෙන්න. මෙතන මාතෘකාව විදිහට මන් දෙනවා save our battery for iPhone කියලා. මෙන්න මේක හින්දා තමයි ඔයාගේ වීඩියෝ එක බලන කෙනා හරියට බලන්නේ. ඒ කියන්නේ එයා බලන්නේ මෙන්න මේ ටයිටල් එක දැක්කම තමයි මේක වීඩියෝ එක හොඳයිද නැද්ද කියලා ෂෝට් එක බලන්න හිතෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙනවා අප්ලෝඩ් ෂෝට් කියලා. මෙන්න මේ අප්ලෝඩ් ෂෝට් කියන එක එකපාරක් ක්ලික් කරන්න.
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් එනවා. මෙතන මේ C වීඩියෝ කියන එක උඩට ගිහිල්ලා ඔයාලගේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා බලා ගන්න පුළුවන්. හරි යාළුවනේ. අද අපේ වීඩියෝ එක ඉවරයි. ඔයාලත් මේ විදිහට හරියටම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද කියලා මේක බලලා ඔයාලගේ වීඩියෝ එකක් හරියට අප්ලෝඩ් කරගන්න. එහෙනම් අද අපි ගිහින් එන්නම්. good bye.